හලෝ ළමයි අපි මේ ඉන්නේ කොහෙද කියලා දන්නවද? අපි මේ ඉන්නේ සුස්සවිදපු ගල එහෙම නැත්නම් කඩු ගන්නාව උමන් මාර්ගයේ පේනව නේද? මෙන්න මේ මෙතන මොකද්ද ගහලා තියෙන්නේ බලන්න. මෙතන ගහලා තියෙනවා කුණු දැමීම තහනම් කියලා. එතකොට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ වාගේ මිනිසුත් එක තමයි අපි රටවල් හදන්න යන්නේ. හිතා ගන්නකො ඉතින් සිංහල රටේ සිංහල තේරෙන්නේ නැහැ කිව්වම මේ සුන්දර පරිසරය අසුන්දර කරන මිනිස්සුන් එක්ක රටක් ජාතියක් ගොඩනගන එක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනි වගේම මෙන්න මේ ආකල්ප සංවර්ධනය තමයි මිනිස්සුන්ගේ ඇති කරන්න ඕනි ප්‍රධානම දේ. ඉතින් මේක ඇත්තටම සිද්ධ වෙන්න ඕනි පාසල් වලින්. මොකද මේ හැමෝම ඉස්කෝලේ ගිය ළමයි තමයි දවසක මිනිස්සු වෙලා එහෙම නැත්නම් මේ ළමයිම තමයි මේව දාලා යන්නේ. මේ වගේ කැත වැඩ කරන්න එපා. මේ වගේ කැත වැඩ කරනකොට තමන් කොච්චර කැත මිනිස්සෙක්ද කියලා තමන්ට තේරෙන්න ඕනේ.